මේ බණ අහන්න එන මිනිස්සු අතර සුගතිය යන කෙනා වෙනස්. එයා ඉවසනවා, කරුණාවන්තයි. එයා සිල් රකිනවා, සවන් යොමු කරගෙන බණ අහනවා. එයාගේ ඔළුවේ කලකොලොප්පන් තියාගන්නේ නැහැ එයා. තරහ ක්‍රෝධ අත්හරිනවා. නම ගාව ගන්න දඟලන්නේ නැහැ. තමාගේ ප්‍රතිරූපේ ගොඩනගා ගන්න දඟලන්නේ නැහැ. එයා අහිංසකයි. කෝටි 800 මහ පොළොවට ගෙන නියසිල යනු කීයක්ද කියලා ඔයාලගේ මොලෙන් ගණන් හදලා බලන්න. කී දෙනෙක්ද මරණයට පස්සේ දෙවියන් අතර යන්නේ කියලා. ඒ නිසා බණ දැන් හොඳට ඇහෙනවා. පිනුත් කරනවා. රම්මැලි මහසෑය වඳිනවා. රහතුන්ට වඳිනවා. මේ ඔළුව දැන් සුද්ධ කරගන්න. කීකාට දොස් කියන්න එපා. ගරහන්න එපා. නින්දා කරන්න එපා. ගෙවල් වල ගහ මරා ගන්න එපා. මිනිස්සු හිනස් වෙන විදිහට ජීවත් වෙන්න එපා. දැන් බණක් අහලා මොකක් හරි ජීවිතේට සැනසෙල්ලක් එපෑය. ඒකයි පින්වතුනි